ඔබේ ආත්මාරක්ෂාවේ අයිතිය ඔබේ ශරීරය සම්බන්ධයෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි කලින් වීඩියෝකින් සාකච්ඡා කළා. හැබැයි ඔබේ ශරීරයට වෙන අනතුරක් පමණක් නෙවෙයි. ඔබේ දුක් මහන්සියෙන් ඔබ හම්බ කරපු දේපල ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් මෙන්න මේ ආත්මාරක්ෂාවේ අයිතිය තියෙනවා කියලා ඔබ දන්නවද? ඒ කොහොමද වෙන්නේ? ඔබගේ වෙන්න පුළුවන්, ඔබගේ දුව දරුවගේ වෙන්න පුළුවන්, අසල්වාසියෙක් වෙන්න පුළුවන්, ඔබ නොදන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔබට අයත් එවැනි දේපලක් යම්කිසි පුද්ගලයෙක් සොරකම් කරන්න උත්සාහ කරනවා. මංකොල්ල කන්න උත්සාහ කරනවා. නැත්නම් යම් විනාශකාරී කටයුත්තක් කරන්න උත්සාහ කරනවා. අනර්ථයක් කරන්න උත්සාහ කරනවා. අන්න එවැනි අවස්ථාවකදී ඔබට මේ දේපල සම්බන්ධයෙන් ආත්මාරක්ෂාවේ අයිතිය පාවිච්චි කරන්න නීතියෙන් ඉඩක් තියෙනවා. මොන නීතියක් යටතේද මේක සාකච්ඡා වෙන්නේ? ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 89, 90, 96 කියන වගන්ති වලින් මේ දේපල සම්බන්ධයෙන් ආත්මාරක්ෂාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරනවා. එතනදී සරල උදාහරණයක් ගනිමු. යම් කිසි පුද්ගලෙක් රාත්‍රී කාලේ ඔබේ නිවසට තාප්පයෙන් පැනලා සීනුව නාද කරන්නේ නැතුව නැත්තම් කතා කරන්නේ නැතුව යම් ආකාරයකින් ආයුධයක් ඇතිව එහෙමත් නැත්තම් ආයුධයක් නැතිව සැකසහිත ආකාරයට ඔබේ නිවස් පරිසරයට ඇතුල් වෙනවා නම් ඔබට සාධාරණ සැකයක් තිබෙනවා නම් මේ පුද්ගලයා මේ සොරකමක් කරන්න උත්සාහ කරනවා. ඔබේ දේපලට හානියක් කරන්න උත්සාහ කරනවා. ඉතින් නිවස්සාවකදී ඔබට පුළුවන් යම් ප්‍රතිචාරයක් දක්වලා මේ පුද්ගලයා අටපණ කරලා ඔබට හැකියාව තියෙනවා ඔබේ ආත්ම ආරක්ෂාවේ අයිතිය තහවුරු කරගන්න. ඔබේ දේපල ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඔබට හැකියාවක් තියෙනවා. ඒතර මේ ඔබ දක්වන ප්‍රතිචාරය නිසා අනිත් පුද්ගලයා මිය ගියා කියමු. මොකද ඒ වෙලාවේදී අපි කරන්නේ? ඔබට විරුද්ධව නීති ක්‍රියාත්මක වෙනවා. නෑ ඔබ මෙහිදී සාධාරණ ලෙස හැසිරලා තියෙනවා නම් ඔබේ දේපල ආරක්ෂා කරනවා ඔබ මේ දේ කළා තියෙනවා. නැත්තම් තවත් පුද්ගලයෙක්ගේ දේපල ආරක්ෂා කිරීම වෙනුවෙන් නම් ඔබේ ප්‍රතිචාරය දක්වලා තියෙනවා. අනිත් පුද්ගලයා ඝාතනය වුණා, මරණයෙන් කෙලවර වුණා. ඔබට පුද්ගලික ආරක්ෂාවේ අයිතිය තියෙනවා. ඒ කුමන අවස්ථාවක? විශේෂයෙන්ම මංකොල්ලයක් වගේ අවස්ථාවක. ඔබේ ව්‍යාපාරික ස්ථානයේ පුද්ගලෙක් ආයුධ රහිතව ඇවිල්ලා බලාත්කාරයේ පාල නැත්නම් විනත් ආකාරයකින් ආයුධ නැතුව බලාත්කාරයේ පාල ඔබේ දේපල පැහැරගෙන යන්න හදනවා. ඔබේ රත්රන් මාලය කඩාගෙන යන්න හදනවා. ඔබේ මුදල් පසුම්බිය පැහැරගෙන දුවන්න හදනවා. මේ වගේ අවස්ථාවක මංකොල්ල කෑමක් සිදු කරන අවස්ථාවකදී ඔබ ඊට ප්‍රතිචාරය දැක්ුවේ නැත්නම් ඔබව ඝාතනය වීමට ප්‍රස්තාවක් තිබෙන අවස්ථාවකදී මෙන්න මෙවැනි ආකාරයේ අවස්ථාවකදී ඔබට හැකියාව තිබෙනවා මේ ආත්ම ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කරන්න. මේ අවස්ථාවකදී මරණයෙන් කෙලවර වුණොත් ඔබට රැකවරණයක් තියෙනවා. තවත් උදාහරණයක් ගත්තොත් ඔබේ අස්වැන්න ගිනි තැබීමට, විනාශ කිරීමට, දේපල ගිනි තැබීමට, හානියක් කිරීමට, උපුරවා හැරීමකට යම්කිසි පුද්ගලයෙක් උත්සාහ කරන අවස්ථාවකදී ඔබට මේ පුද්ගලයන් ඝාතනය කරලා හෝ ඔබට ඔබේ දේපල ආරක්ෂා කරගන්න නැත්නම් වෙනත් පුද්ගලයෙක්ගේ දේපල ආරක්ෂා කිරීමට ඔබට මේ අයිතිය භාවිතා කරන්න පුළුවන්. එහෙම නැති අවස්ථාවකදී සාධාරණ වෙනත් ප්‍රතික්‍රියාවක් මගින් තුවාල කිරීමක්, වෙනත් පහර දීමක්, මරණයෙන් කෙලවර නොවන ප්‍රතිචාරයක් දැක්වීමේ හැකියාවක් ඔබට තිබෙනවා. මේ බරපතලකම අනුව සලකා බලන්න. මේ හොඳට මතක තබා ගත යුතු කාරණයක්. මේ දේපල ආරක්ෂාවේ අයිතිය පවා ආත්ම ආරක්ෂාවේ අයිතිය කියන එක සීමාවන්ට ලක් වෙන ආකාරය කොහොමද? කොතනද මේකේ සීමාව තියෙන්නේ කියන එකත් නීතියේ සාකච්ඡා කරනවා. ඒකත් ඔබ දැනගත යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා ශාරීරික සහ දේපල සම්බන්ධයෙන් ආත්ම ආරක්ෂාවේ අයිතියේ සීමාව කොහොමද කියන එක තවත් වීඩියෝකින් ඔබත් සමග සාකච්ඡා කරන්න. මෙන්න මේ වගේ නීතිමය කාරණා ඔබට තව දුරටත් දැන ගැනීමට අවශ්‍යතාවය තිබෙනවා නම් අපේ නීති පීඨ YouTube channel එක subscribe කරන්න කියලා ඔබෙන් ආරණිකව ඉල්ලා සිටිනවා. තවත් වීඩියෝකින් තවත් දිනයකදී හමු වෙමු. බොහොම ස්තුතියි.